ඉතින් ගයිස් අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාලා බ්ලොග් වීඩියෝ එකක් ඔයා කොහෙවත් යන්නේ නැතුව ගෙදර ඉඳලම AI වලින් හදාගන්නේ කියලා. ඉතින් ලංකාවේ ඕනම තැනකට ඔයාලට ගිහිල්ලා මෙන්න මේ විදිහට බ්ලොග් වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම මේක ප්ලේ කරලා ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අපිට ලස්සනට මේක ජෙනරේට් කරන්න පුළුවන්. ගොඩාක් අය ඔයා මේ දවස්වල දැකලා ඇති AI වීඩියෝ හදනවා. ඉතින් අපිටත් බෑ කියලා හිතන්න එපා. ඔයාලටත් පුළුවන් පොඩින් පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඉතින් ඔයා ඉස්සරම කරගන්න ඕනේ ඔයා යන්න ඕනේ Google Chrome එකට. Google Chrome එකට ගිහිල්ලා ඔයාලා මෙතන සර්ච් බාර් එකේ සර්ච් කරගන්න ඕනේ Google Gemini කියලා. ඔයාලා දන්නේ නැති Google Gemini අපි වීඩියෝ ගොඩාක් මේකේ දාලා තියෙනවා YouTube එකේ ඔයාලා බලන්න පුළුවන්. ඉතින් ගොඩක් prompt හදන දේවල් හැමදේම මම මේ AI සම්බන්ධ වීඩියෝ දාලා තියෙනවා මේ channel එකකින්. channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න මතක කරන්න එපා. ඉතින් WhatsApp channel එකක් තියෙනවා මතක ඇතුව ඒකටත් join වෙන්න 7000කට ආසන්න පිරිසක් දැන් ඒකටත් join වෙලා ඉන්නවා. ඒකට මම මෙන්න මේ වගේ වීඩියෝස් වල ඔයාලට prompt සියලුම දේවල් මෙන්න මේකට දානවා. ඉතින් ඒකේ link එක description එකේ comment එකේ තියෙනවා. ඒකටත් join වෙන්න මතක ඇතුව. ඉතින් Google Gemini එකට ආවට පස්සේ ඔයාලට මෙතන පේන ඇති මෙන්න මේක උඩ එකපාරක් ටච් කරන්න ඕනේ. ඉතින් අපි මේ වගේ වීඩියෝ එකක් හදන්න කලින් ඉස්සරම Google Gemini හරහා මේකට ෆොටෝ එකක් හදා ගන්න ඕනේ. කියන්නේ අපේ ෆොටෝ එකක් දීලා අන්නේ ෆොටෝ එක අපිට කොහෙද? කියන්නේ ඔයාලට ඕන රටක් දාන්නත් පුළුවන්, ස්ථානයක් දාන්නත් පුළුවන්, ඕනම දෙයක් දාන්න පුළුවන්. ඉතින් ඉංග්‍රීසි අපහසුතාව තියෙන කට්ටිය අනිවාර්යෙන් ඉන්නවා. ඉතින් එයාලට විසඳුමක් විදිහට මම කියලා දෙනවා කොහොමද මේක හදාගන්නේ කියලා. ඒක බය වෙන්න දෙයක් නැහැ. ඕනම කෙනෙක්ට මේ වීඩියෝ එක හදා ගන්න පුළුවන්. මෙතන create image කියන තැන ඔය එකපාරට ටච් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන ධන ලකුණ දීලා ඔයා මෙතන අප්ලෝඩ් ෆයිල් කියන එක ටච් කරලා මෙන්න මෙතන ෆොටෝ ඇන් වීඩියෝ කියලා එකක් යන්නේ. ඒකත් ටච් කරපුවාම ඔයා ගැලරියට තමයි මෙන්න මේ විදිහට යන්නේ. ඊට පස්සේ ඔයා කැමති ෆොටෝ එකක් මෙන්න මේ විදිහට තෝරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ ෆොටෝ එකක් මෙන්න මේ විදිහට තෝරගන්නවා. ඊට පස්සේ ඔයා මෙතන description your image කියන තැන ඔයා ටයිප් කරන්න ඕන ඔයාට අවශ්‍ය දේවල්. ඒ කියන්නේ ඔයා කොහෙද? ඒ කියන්නේ ඔයා මොන රටේද මොන තැනකද මම ඔයාට කලින් මුලින්ම පෙන්වපු වීඩියෝ එක ඔයාලට පේන්නේ නැති මම හිම තියෙන තැනකට ගිහිල්ලා එතන vlog එකක් කරනවා වගේ තමයි හැදුවේ. ඉතින් ඔයාලට කැමති දේවල් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒකට කරන්න ඕනේ ඔයා මෙන්න මෙතන දකුණු පැත්ත උඩ තියෙන ධන ලකුණ. මේ ධන ලකුණ ටච් කරලා ඔයාලා යන්න ඕනේ Google Translate කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ Google Translate එක හරහා ඉංග්‍රීසි වලට මේ සිංහල භාෂාව කන්වර්ට් කරගන්න. ඒ කියන්නේ ඔයාලට කැමති දෙයක් මේකේ සර්ච් කරලා ඔයාලට පුළුවන් ඉංග්‍රීසි භාෂාවට හරව ගන්න. ඉතින් ඔයාලට පේන්නේ නැති මෙන්න මේ විදිහට මම දැම්මා. මම ඉතාලියේ vlog එකක් කරන විදිහට හදලා දෙන්න කියලා. ඉතින් සරලව මේ ඔයාලට මම කියලා දෙන්නේ. ඉතින් හැමෝටම කරන්න පුළුවන් විදිහට. ඉතින් බැලෑරුම් විදිහට මේක කරන්න පුළුවන්. ඉතින් හොඳට ඔයාලා මේක ටයිප් කරලා මේ විදිහට prompt එකක් ලස්සන හදාගෙන මෙන්න මෙතන පේනවා ඉතින් වම් පැත්තේ යට තියෙනවා copy icon එක. මෙන්න මේක ටච් කරන්න ඕනේ. ඊට පස්සේ නැවතත් ඔයා අතන හිටපු තැනටම අපි යන්න ඕනේ. ඒක දකුණු පැත්තේ උඩට පේන ඇති. මට නම් පහේ ලකුණක් පෙන්වන්නේ. මෙතන එක එක ටැබ් අපි ඕපන් කරගෙන තියෙනවා නම් අංක මෙතන පෙන්නනවා. මෙන්න මෙතන ටච් කරන්න ඕනේ. ටච් කරලා ඉල්ල අපි කලින් හිටපු Gemini එකට මෙන්න මේ විදිහට යන්න ඕනේ. ඊට හදාගත්ත එක මෙන්න මේ විදිහට ටච් කරගෙන ඉඳලා paste කියන බටන් එක උඩ එකපාරට ටච් කරන්න. ඊට පස්සේ දකුණු පැත්තේ වලට මෙන්න පේනවා send ලකුණ. මෙන්න මේ send ලකුණ එකපාරට ටච් කරන්න. ඊට පස්සේ ඔයාගේ ෆොටෝ එක යටින් මෙන්න මේ විදිහට ජෙනරේට් වෙනවා. ඔයා අනිවාර්යෙන් Gemini සම්බන්ධව දන්න කෙනා දන්නවා කොහොමද මේක හැදෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පේන ඇති යටට ගිහපුවම මෙන්න මේ විදිහට හැදෙනවා. ඉතින් ඔයාට මේක YouTube Facebook TikTok වගේ දේවල් වලටත් මේ වීඩියෝ එක දාලා මුදල් උපයන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක ලස්සනට හදාගත්තොත් මේක දිගටම ඔයාලට කරගෙන යන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට පේනවා ඇති. ඒ විදිහටම එයාලා එක හදලා දුන්නා. ඉතින් මේකේ ඔයාලට පේන ඇති මං ඉතාලියේ ඉන්න විදිහට ඒක සරලව හදලා දුන්නේ. ඔයාලට පුළුවන් මේක 4K විදිහට හදලා තව කට්ටිය මෙතන ඇඩ් කරලා පිටිපස්සෙන් සත්තු යන විදිහට හෝ මොනවා හරි දෙයක් කඩ හදලා මෙන්න මේ විදිහට ලස්සනට මේක ඔයාලට ජෙනරේට් කරගන්න පුළුවන්. හරිද? ඉතින් එහෙම මේ විදිහට ඔයාලට වෙලාව කාලය අරගෙන මේක කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තාම මේක අවුලක් නැහැ. ඊට පස්සේ ඔයා මේක කරගන්න ඕනේ මෙතන ටච් කරලා එකපාරක් මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන එක දෙන්න ඕනේ. මෙතන සේව් කියලා තියෙන්නේ. මෙන්න මේ සේව් කියන එක ඔයා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ මේ ගැලරියටම ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයා මෙතන ආයෙ සර්ච් බාර් එකේ සර්ච් කරගන්න ඕනේ ෆ්ලෝ කියලා. ෆ්ලෝ කියලා සර්ච් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන පළවෙනිට මේ එක ඔයා එකපාරක් ටච් කරන්න ඕනේ. ටච් කරපුවාම create with flow කියලා එනවා. ඔයාලා මෙන්න මේ විදිහට පේනවා ඇති. ඊට පස්සේ ඔයාගේ email එක select කරන්න. ඒ email එක select කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට loading වෙනවා. මෙන්න මේ විදිහට ඔයාලා පේනවා ඇති email එක එනවා. මෙන්න මේ විදිහට email එක උඩ ඔයා එකපාරක් touch කරන්න. ඔයාලට කැමති email එකක් මෙතන select කරගන්න පුළුවන් ඔයාගේ තියෙන. ඊට පස්සේ මෙතන verified you කියලා වැටිලා ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් ලොක් එකේ පාස්වර්ඩ් එක ගහන්න තියෙනවා. ඊට පස්සේ ඔයා ඒ ස්ක්‍රීන් ලොක් එකේ පාස්වර්ඩ් එක ගහලා send ලකුණ දෙන්න ඕනේ. ඊට පස්සේ guys මෙන්න මේ විදිහට ආයෙත් නැවතත් loading කියලා වැටෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට පේනද new project කියලා icon එකක් පේනවා. යටම මෙන්න මේගොල්ලෝ ඔයා එකපාරක් touch කරන්න ඕනේ. ටච් කරපුවාම ඔයාට මෙතන පේනවා ඇති වම් පැත්තේ තියෙනවා text to video කියලා. මෙන්න මෙතන ටච් කරන්න ඕනේ ඔයා එකපාරක්. මෙතන frame to video කියන තැන ටච් කරන්න ඕනේ.
ඊට පස්සේ ඔයාලට මෙතන පේනදී 31 කියලා මෙන්න මේ විදිහට පේනදී ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා ඇති ඔයාලා රොටේට් කරගන්න ඕන එක පෝර්ට්‍රේට්ද ලෑන්ඩ්ස්කේප්ද කියලා දාන්න ඕනේ. ඉතින් මම මෙතන පෝර්ට්‍රේට් විදිහින් දැන් හදාගත්තේ. ඒක පෝර්ට්‍රේට් කියන එක විදිහට දාගන්නවා. ඊට පස්සේ මෙතන අවුට්පුට්ස් කියන තැන පළවෙනි එක කියන එක දාගෙන තියාගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික හරි. ඊට පස්සේ ඔයා කරගන්න තියෙන්නේ මෙතන වම් පැත්තේ දන්න ලකුණක් ලාවට ඔයාලට පේන ඇති මෙන්න මේක ටච් කරන්න ඕනේ. ටච් කරලා මෙතන අප්ලෝඩ් කියන තැන ටච් කරන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට ඔයාලට පේන ඇති ෆොටෝ එක තෝරගත්තා. ඉතින් ඔයා දකින්න ඇති කලින් ෆොටෝ එකක් මම හැදුවා. ඒක ඩවුන්ලෝඩ් වෙලා තිබ්බේ නෑ. ඉතින් ඒක නැවතත් මම මේ ප්‍රොම්ප්ට් එක දීලා ජෙනරේට් කරලා පස්සේ මෙන්න මේ වගේ ෆොටෝ එකක් තමයි ආවේ. ඊට පස්සේ ඔයාලට මෙතනින් පේන්නේ crop and save කියන තැන මෙතන ටච් කරන්න ඕනේ. ටච් කරපුවාම මෙතන අප්ලෝඩ් කියලා වැටෙනවා. ඉතින් මම කලින් හදපු වීඩියෝ එක තමයි මෙන්න මෙතන පෙන්නන්නේ දකුණු පැත්තේ. ඊට පස්සේ මෙතන ජෙනරේට් වීඩියෝ ටෙක්ස්ට් කියන තැනට ඔයා සිංහලෙන් ඔයාට කැමති විදිහකට මේතැනට දාගන්න පුළුවන්. හරිද? ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට මම ප්‍රොම්ප්ට් එකක් හදාගත්තා සිංහලෙන්ම. ඔයාලට සිංහලෙන්ම ටයිප් කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති මේක සරල විදිහට මම ඔයාලට කිව්ව ඕන දෙයක් මෙතන ටයිප් කරන්න පුළුවන්. ටයිප් කරලා ඉල්ල මෙන්න මෙතන send ලකුණක් තියෙනවා. මෙන්න මේ send ලකුණ උඩ එකපාරට ටච් කරන්න ඕනේ. ටච් කරගත්තට පස්සේ විනාඩි 2ක් හෝ 1ක් ඇතුළත මෙන්න මේක ලෝඩ් වෙලා මේක ජෙනරේට් වෙනවා. ඊට පස්සේ බලමු අපි අවුට්පුට් එක මොකක් වෙයිද කියලා. guys ඔයාලට මෙන්න මේ විදිහට පේනවා ඇති වීඩියෝ එක හැදුනා. ඉතින් guys ඊට පස්සේ මෙන්න මේ විදිහට හැදුනට පස්සේ ඔයාලට දකුණු පැත්තේ පේනවා ඇති ඩවුන්ලෝඩ් අයිකන් එක. මේ ඩවුන්ලෝඩ් අයිකන් එක ටච් කරලා මෙන්න මෙතන ඔරිජිනල් සයිස් කියලා තියෙනවා. මෙන්න මේක උඩ එකපාරට ටච් කරලා ඔයාගේ ගැලරියටම මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.